යාළුවනේ අද අපි හදන්න යන්නේ ආට පිටි වලින් ඔම්ලට් එකක්. ඒකට අවශ්‍ය වන ද්‍රව්‍ය කෙනෙක් සඳහා අපි ඔම්ලට් එක දාන්නේ එක බිත්තරයක්. අමු මිරිස් සුළු ප්‍රමාණයක්, බී ලුණු, ලීක්ස්, කැරට්, ආට පිටි, ඊට පස්සේ කෑලි මිරිස් අවශ්‍ය නම් දාන්න පුළුවන්. කෑලි මිරිස්, ලුණු, ගම් මිරිස්, කරපිංචි, පොල් තෙල්, ඇල්ලොප්පසර් ස්වල්පයක්. මුලින්ම අපි මේ වගේ භාජනයක් අරගෙන ඒ භාජනයට බිත්තරේ කඩලා දාගමු. ඊට පස්සේ අපි ඒකට ඒ කොට දාගමු. ඒකට කැරට් ටික එකතු කරමු. ඒකත් කලවම් කරගමු හොඳට. ඊට පස්සේ බීස් ටික එළවලු නොකන පොඩි ළමයිට ගොඩක් සෑහෙන කෑම Tamanට ඕනේ එළවලුවක් එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ බී ලුණු ටික මේකෙන් ප්‍රමාණයක් ගන්න ඕන භාගයක්. මේ ලුණු ගෙඩි දෙකක් මම දීලා අරන් තියෙනවා. ඒකෙන් භාගයක් ගත්තා. අමු මිරිස් අවශ්‍ය නම් විතරක් දාන්න පුළුවන්. පොඩි ළමයි ඉන්න ගෙවල් කෙනෙකුට නම් සුළු ප්‍රමාණයක් දාන්න. කෑලි මිරිස් ටිකක් එකතු කරනවා. දැන් පමණ ඔක්කොම කලවම් කරගන්න ඕකට දාලා ලුණු ස්වල්පයක් සාසානු දාගන්න පුළුවන්. ගම් මිරිස් පොඩි හැන්දක් පමණ එකතු කරමු. ඊට පස්සේ කරපිංච පිල්ලක් වගේ දාමු. අන්තිමට තමයි ආට පිටි ටික එකතු කරන්නේ. මේ මම අරන් තියෙන මේ හැන්දෙන් හැඳි දෙකක ප්‍රමාණයක්. ඕගොල්ලන්ට අවශ්‍ය නම් බිත්තර දෙකකට වගේ ගන්න ඕන. හැඳි හතරක් විතර ගන්න පුළුවන්. ඒක මම උදේ කලවම් කරගන්න ඕන. දැන් මේක පොඩ්ඩක් දියාරු ගතියට එන්න ඕන හින්දා වතුර ස්වල්පයක් එකතු කරමු. තියලා ඊට පස්සේ අපිට මේ වගේ භාජනයක් අවශ්‍ය වෙනවා. මේක මුක් කරගන්න. ඉතින් පීතියලා ඉපෝන් කරලා සාමාන්‍ය ගින්නනේ බොල්තේ සම්පූර්ණ ප්‍රමාණයක් දාමු. බටර් උනක් කවන්නේ. Udah ratu luar pasti ini misalnya
පොදුසි ආහාරයකටවත් දැන් පොදුසිනේ පෝෂ්‍යදායී ආහාරය. Hozin tembeng dulu. Yang ini tetap piano, ini tetap ini sama aja. Yang lain dan itu off kayak gitu.